හෙලෝ ගයිස්, ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා JS ඉලෙක්ට්‍රොනික අපේ YouTube channel එකට. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ මල්ටිමීටරෙන් කොහොමද රිලේ එකක් චෙක් කරගන්නේ කියලා. මම ඔයාලට ඒකට ගේනවා මේ වගේ රිලේ එකකුයි ආයෙ මෙන්න මේ ටයිප් රිලේ එකකුයි. ඒ කියන්නේ ගොඩක් අය මේකට කියනවා ජපාන් රිලේ කියලා. මේ රිලේ එකයි මේකයි කොහොමද මේ දෙකම මල්ටිමීටරෙන් චෙක් කරගන්නේ කියලා මම අද ඔයාලට කියලා දෙන්නම්. අපි ඉස්සරවම මල්ටිමීටර් මේ ඔන් කරගෙන ඊට පස්සේ මල්ටිමීටර් අපි සිලෙක්ට් කරගන්නවා මෙන්න ඕම් 200 කියන තැනට මෙන්න මෙතෙන්ට. ඊට පස්සේ මල්ටිමීටර් ප්‍රොබ් දෙක අරගෙන මේ ආකාරයට මේ ඒ කියන්නේ රිලේ එකට තියලා බලනවා. ඊට පස්සේ කොහොම තියලා බලපුවාම ඔයාට මල්ටිමීටර් පෙන්වන්න ඕනේ ඕම් 50ට වැඩි ප්‍රතිශතයක් පෙන්වන්න ඕනේ. එහෙම පෙන්වනවා නම් ඒක තමයි කොයිල් අග්‍ර දෙක. අපි දැන් මල්ටිමීටරෙන් ඉස්සරහම බලන්නේ කොයිල් අග්‍ර දෙක කොහොමද කියලා. ඔයාට පෙන්නනවා 92 ගානක් පෙන්වනවා. ඒ කියන්නේ ඒක තමයි කොයිල් අග්‍ර දෙක. සාමාන්‍ය 50ට ඕම් 50ට වැඩියෙන් පෙන්වනවා නම් ඒක තමයි කොයිල් අග්‍ර දෙක කියලා අපි සලකන්නේ. ඊට පස්සේ ඔයාට පේනවා මෙතන පින් වල ගහලා තියෙනවා මෙතන 30 85 86 87. ඒතර 85 86 කියන අග්‍ර දෙක තමයි කොයිල් අග්‍ර දෙක විදිහට පෙන්වන්නේ. ඊට පස්සේ මේ අපි දැන් හොයාගන්න ඕනේ අවුට්ලයින් එකේම. ඒ අවුට්ලයින් එක හොයාගන්න මේ කොයිල් අග්‍ර දෙකට ඉස්සරහම අපි කරන්ට් එකක් දීලා බලනවා. අපි කරන්ට් එකක් දීලා බලමු. ඊට පස්සේ අපි බැටරි 12 වෝල්ට් කරන්ට් එකක් මේ කොයිල් අග්‍ර දෙකටම දීලා බලමු. ඔයාලට ඇහෙනවා 12 වෝල්ට් කරන්ට් එකක් දුන්නාම රිලේ එක අල්ලන සද්දය. කොයිල් එක අල්ලන සද්දය. අපි ඒක දැන් ඒකට මේ රිලේ එකට ස්ථිරවම සවි කරගෙන බලමු. ඔයාලට දැන් සද්දය ඇහුණා. ඒක රිලේ එක අල්ලනවා. රිලේ එක අල්ලනවා කියන්නේ මෙන්න මෙතන ලයිට් එකක් පත් වෙනවා අපිට පේනවා. ඔන්න ලයිට් එකක් පත් වෙනවා. ඊට පස්සේ අපි අවුට්ලයින් දෙක බලන්න ආයි මල්ටිමීටර් අරගෙන මල්ටිමීටර් දාගන්නවා බස තැනට. ඒ කියන්නේ මේ මෙතෙන්ට. බස ඊට පස්සේ ඒක අරගෙන අපි එක අග්‍රයක් තියාගන්නවා මේ මෙතන 30 කියන අග්‍රයට. එක ප්‍රොබ් එක. මල්ටිමීටර් එක ප්‍රොබ් එකක් තියාගන්නවා මෙතන 30 කියන අග්‍රයට. මෙහෙම. ඊට අනිත් අග්‍රය තියාගන්නවා 87 කියන අග්‍රයට. එතකොට ඔයාලට පේනවා මල්ටිමීටරේ බස වෙනවා. ඒ බස වෙනවා කියන්නේ මෙන්න මේ අග්‍රය තමයි අවුට්ලයින් එක. එතකොට ඔයාලට පුළුවන් මේ 30 අග්‍රයට බැටරි ධනක් දෙන්න. ඊට පස්සේ මේකට දෙන්න 85 කියන අග්‍රයට දෙන්න පුළුවන් ස්විච් ලයින් එක. 86 අග්‍රයට අග්‍රේ ග්‍රවුන්ඩ් කරන්න පුළුවන්. 87 අග්‍රේ ඔයාලට පුළුවන් ඔයා දෙන ලයිට් එකේ ධන අග්‍රය මේ 87න් එළියට දෙන්න. දැන් අපි බලමු මේ රිලේ එක අයින් කරලා අපේ අනිත් රිලේ එක කොහොමද චෙක් කරගන්නේ කියලා. ඊට පස්සේ මේ රිලේ එකත් ඒ වගේම ගන්නවා. ඊට පස්සේ ඒකේ අපිට මේ රිලේ එක මෙතන තියෙන්නේ. ඒ කියන්නේ වයර් සොකට් එකත් එක්ක වෙනම එකක්. ඊට පස්සේ ඒකේ වයර් හතරක වෙනම සොකට් එකක් එනවා. ඔයාලට පේනවා. දැන් අපි කලින් එකේ වගේම මේකෙත් කොයිල් අග්‍ර දෙක කොකද හොයාගන්න ඕනේ. එතකොටත් අපි කරන්නේ මෙතන මල්ටිමීටරේ මෙතන ඕම් 200ට දානවා මෙතෙන් දානවා. ඊට දාලා මල්ටිමීටර් ප්‍රොබ් දෙක අරගෙන ඒකෙත් අපි කලින් කරා වගේ බලනවා ඕම් 50ට වැඩි ලයින් දෙක මොකක්ද කියලා. ඊට පස්සේ ඔයාලට පේනවා දැන් ඕම් 167ක් වගේ තියෙනවා. එතකොට ඒක තමයි කොයිල් අග්‍ර දෙක. අපි දැන් කරන්නේ ඉස්සල්ලා වගේම මේ ලයින් දෙකට බැටරි 12 වෝල්ට් එකක් දෙනවා. අපි දීලා බලමු. දැන් ඔයාලට එනවා බැටරි 12 වෝල්ට් ලයින් එක දුන්නාම රිලේ එක අල්ලන සද්දේ. ඊට පස්සේ ආයෙ මල්ටිමීටර් අරගෙන දැන් මේක අපි අවුට්ලයින් එක හොයාගන්න ඕන හින්දා ආයෙ මෙතන බසර් මෝඩ් එකට දානවා මෙන්න මේකට. ඊට පස්සේ
ඒකට දාලා අපි දැන් මේ කොයිල් අග්‍රේට කරන්ට් එක දුන්නානේ. ඒ අග්‍ර දෙක නැතුව, ඒ කියන්නේ මේ අග්‍රයටයි නැතුව ඉතුරු අග්‍ර දෙකට මල්ටිමීටරේ ප්‍රොබ් දෙක තියලා බලනවා. එතකොට ඔයාලට ඇහෙනවා බසර් වෙන තත්ත්වය. එතකොට ඔයාලට හිතා ගන්න පුළුවන් මේ දෙක කොයිල් අග්‍ර දෙක, මේකෙන් තමයි අවුට්ලයින් එක ස්විච් වෙන්නේ. එතකොට ඔයාලට කරන්න ඕනේ මේකට රිනක් දීලා, මේකට ලයිට් එකේ අවුට්ලයින් එක දීලා, මේකට ස්විච් ලයින් එකක් දෙන්න පුළුවන්. මේකට බැටරි 12 වෝල්ට් ලයින් එකක් දෙන්න පුළුවන් මේ අග්‍රෙට. එතකොට එහෙම තමයි මේ රිලේ එකක් ඒ කියන්නේ චෙක් කරගෙන ඔයාලට ලයින් එක, ඒ කියන්නේ හරියට කරන්ට් ලයින් එක දෙන්නේ මේ විදිහට කියලා මම හිතනවා ඔයාලට තේරෙන්න ඇති කියලා. එහෙනම් නැවතත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හම්බෙමු.